කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ සංසාරේ පව් කරනකොට හරි ප්‍රසන්නයි පව් කරනකොට හරි මිහිරි ඒවා තනියෙන් විඳිනකොට හරි දරා ගන්න අමාරුයි ඒ නිසා වචනකින්වත් පාපයක් කරගන්න එපා වචනෙන් හිනාවෙන් පවා පුදුම විදිහට කුසල් කරගන්න අනෙක තුල කොච්චර අසත්පුරුෂකම තිබ්බත් අනෙක තුල කොච්චර නොමිනිස්කම තිබ්බත් අනෙක වෛරක්කාරයෙක් වෙන්න පුළුවන් අනෙක දුස්සීලයෙක් වෙන්න පුළුවන් අනෙක හතුරුකම් කරනවා වෙන්න පුළුවන් ඉන්න දෙන්නෙම නැති වෙන්න පුළුවන් ජීවිතේ ඉවසලා බැරිම තැනක් එයි කොහොම කරුණාවෙන් දේශනා කරන්නේ අපේ තරුණ දරුවෝ තරුණ මහත්තුරු ඉවසලා බැරිම තැනක් ආපුවාම එතන තව ටිකක් ඉවසන්න සත්තයි පින්නතුනි ඉවසලා බැරිම තැන ඉවසන තැනදී සැනසීම ලැබෙනවා ජීවිතේ බුද්ධ කියන වචනය හරි දුර්ලභයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපිට අපේ බුදුහා